බැලුවද උඹ මැච් එක මංගලින්ද දුවන්න දුන්නේ. ඒ මක්කට බං ඇවිල්ලා දුවන දුන්නේ දුන්නාම අපේ උන් පාර දිනන උන්ට ලකුණු එකතු වෙන්න ඕනේ. අනේ උන්නත් කිරියෝ යකෝ දුවන්න දුන්න කිව්වේ යකෝ මැච් එක අපේ උන් දිනු. මේ එහෙනම් අද බොමු. බොන්න නෙවෙයි තා පොඩ්ඩෙන් ඉවරයි. ඇයි මක්කයි උනේ? මේ අපේ එකේ කෙන ගෙඩියක් බෑවනේ. ගෙඩි බානවා කියන්නේ බං උන් පොලුත් කඩනවා අමතර ආදායමක් විදිහට බං. ඒකට බං උන්ට හොඳට ගෙවන්න ඕනේ කිරිකට් වල. අනේ බං උඹත් මහ වෙලාවට ලොන්ත කබර අවුට් එකකට බැල් පැනලා හිකනලෙක් වගේ. අර මොකෝ? අර මොකෝ මේ මොකෝ නෙවෙයි හොන්තු ක්‍රිකට් වල ගෙඩියක් බානවා කියන කැච් එකක් මිස් වෙනවට යකෝ චරිය ගැතින් කැච් එකක් මිස් වුණානේ. එම තමයි වාහේ ඉතින් මේක මල්ලන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. නෑ නීතියක් නෑ ටික පෙරදිනවා ඒකයි වෙන්නේ. උඹලත් ඉතින් බැලගත්ත ගමන් අපේ උන්ට එහෙම නෙවෙයි අර කවුද කොල්ලෙක් 50ක් ගහලානේ සිතුම්ද මොකද්ද උගේ නම? සිතුම් කවුද උඹලා වැසනානගේ ඔරමිනියද යකෝ සිතුම් නෙවෙයි පැතුම්. හරි හරි සිතුම් මොකෝ පැතුම් මොකෝ සිතුම් පැතුම් සදා ආදරේ කියලා සින්දුවේ උනක් තියෙන්නේ. අනේ මේ උඹ දාන්න ක්‍රිකට් කටවහන් හිටපන් ලැජ්ජ කරන්නේ නැතුව. අනේ ඵලයන් මම දන්නේ නැති මොකෝ ක්‍රිකට් දැන් කවුද කැප්ටන් සංගක්කාරනේ කැප්ටන්. මොකක් කියන්නේ සංගක්කාර කැප්ටන් නෝඩ යකෝ පෙට්‍රල් 119. හරි හරි එකක් කරද්දී මාලින්ක නේද ටීම් එකේ දැන්. මාලින්ක ටීම් එකේ යකෝ මාලින්ක ටීම් එකේ නුත් අයින් වෙලා පොතකුත් ගහලා අර දැන් සින්දුලිය